ශ්‍රීතර මාතෘත්වයක මතක මාත්‍රයා ආදරේ අම්මා. සාහිත්‍යය තුළ කලාව තුළ අම්මා කියන වචනය එහෙම නැත්නම් මේ අම්මා කියන චරිතය හා එකට බොහෝ වෙලා බොහෝමයක් නිර්මාණ ගොඩනැගිලා තියෙනවා. ඒ නිර්මාණ ඔස්සේ අපිව සංවේදී චරිතයක් බවට අපිව සංවේදී පුද්ගලෙක් බවට පරිවර්තනය කරන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙනවා. අම්මා කියන්නේම අපේ හිතේ ගැඹුරින්ම රැඳිලා තියෙන සුවිශේෂී චරිතයක්. එවැනි අම්මා කෙනෙක් ගැන අදත් කතා බහ කරන්නට සූදානම්. මේ ආදරේ අම්මා. අද අපි ආරාධනා කරා ආදරේ අම්මා තුලින් ඔහුගේ අම්මා පිළිබඳව කතා බහ කරන්නට සහ සමස්ත මව්වරුන්ගේ ගුණ සුවඳ පිළිබඳව කතා බහ කරන්නට ප්‍රවීණ ලේඛක කපිල එම් ගමගේ මහතාට ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන බුදුමන්ට 2026 වර්ෂය ලැබුවා. ඒ 2026 වර්ෂයත් වාසනාවන්ත වර්ෂයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඔබතුමාත් එක්ක කතා බහ කරනකොට මේ ලේඛන ශාස්ත්‍රය තුළ ඉන්න කෙනෙක් විදිහට අපි කතාව ආරම්භ කරමු. මව්වත්කමේ සුවඳ කියන තැනින්. මව්වත්කමේ සුවඳ ජීවිතයට දැනෙන්නේ කොහොමද? අම්මා කියන සහ ඒ මව්වත් සෙනෙහස කියන එක මානව සත්වයකට විතරක් නෙවෙයි ඕනම සත්ව වර්ගයකට තමන්ගේ ජීවිතය තුළ ලැබිය යුතු සහ ලැබෙන්න ඕනේ දෙයක් සහ ඒකෙන් තමන්ගේ ජීවිතය ඉස්සරහට යන්න අවශ්‍ය වන කිසියම් ආකාර වූ බලයක් සැපේන කාරණයක් තමයි මව් සෙනෙහස කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඒක නොඅඩුව ලැබෙනකොට ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතය ඇතුලේ බොහෝ දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක එක පැත්තකින් බලපුවහම මේ අපි බැලුවොත් එහෙම එක පැත්තකින් මානසික තෘප්තියක්. අනෙක් පැත්තෙන් ගත්තාම ඒක කිසියම් ආකාරයක අදෘශ්‍යමාන බලයක්. ඉතින් අම්මා හුඟක් චරිත පිටිපස්සේ හුඟක් සාර්ථක චරිත පිටිපස්සේ අම්මා කියන චරිතය සහ ඒ අම්මාගේ සෙනෙහස කියන එක නිරන්තරයෙන් තිබිලා තියෙනවා. මොකද අපි ගත්තොත් ලෝකේ ඕනම චරිතයක් අරගෙන එයාගේ අතීතය හාරවස්සට බැලුවොත් එයා කිසියම්ම තැනක තමගේ මව පිළිබඳව සඳහන් කරනවා. මොකද ඒ අර ඒ මව් සෙනෙහසින් ලැබෙන ශක්තිය එයාට හුඟක් ජීවිත ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙන්න හේතුවක් වෙලා තියෙනවා. දැන් ඔබතුමාගේ මවගේ මතකයේ මොන වගේද? ඒ මව්වත්කමේ සුවඳ ජීවිතයට දැනුනේ කොයි විදිහටද? ඔව් ඇත්තටම මගේ ජීවිතය ඇතුලේ මවගේ සුවඳ මවගේ සෙනෙහස කියන එක කිසියම් ආකාරයක ශෝකී අත්දැකීමක්. ඒ කියන්නේ මම පාසල් යන දරුවෙක් කාලේ මගේ මව මිය යනවා. හැබැයි මට අම්මා පිළිබඳව තියෙනවා මහ විශාල මතකයක්. මං හිතන්නේ මම 8 වසරේ නැත්නම් 8 පන්තියේ ඉන්න කාලේ තමයි අර කියන්නේ 9ට පාස් වෙන්න ඉන්න කාලේ දෙසැම්බර් දවසක දෙසැම්බර් 14 වෙනිදා දවසක මම මිය යන්නේ. ඉතින් ඒක ඒ වෙලාවේ අවංකවම කතොත් ඒ වෙලාවේ ඒක ලොකුවට මට දැනුනේ නැහැ. මොකද මම කෙලිලොල් ළමාවියක හිටපු කෙනෙක් නිසා. හැබැයි පස්සේ කාලෙදී මගේ ජීවිතේ මට ඒක විශාල අඩුවක් හැටියට දැනෙන්න ගත්තා. විශේෂයෙන්ම තරුණයෙක් හැටියට ඉන්නකොට උසස් අධ්‍යාපනයට යනකොට රැකියාවට යනකොට ජීවිතයේ අනිකුත් තීරණාත්මක අවස්ථාවලට මුහුණ දෙනකොට ඒ අඩුව මට මහ විශාල වශයෙන් දැනෙන්න ගත්තා. සහ මම අපේ පවුලේ ලොකු පුතා. ලොකු පුතා කියලා කියන්නේ මට වැඩිමල්ලෝ ඉන්නේ සහෝදරියක් විතරයි. අනිත් දෙන්නම මල්ලිලා දෙන්නෙක්. එතකොට දැන් අම්මයි මායි අතර ඒ අර ලොකු පුතා සහ මව අතර තියෙන එහෙම සම්බන්ධයක් ඒ දවස්වල ඉඳලම තිබුණා. ඉතින් මගේ ජීවිතේ හුඟක් තැන්වලදී හුඟක් ජයග්‍රහණවලදී සහ මගේ ජීවිතය දරබම හඳුන්වා දෙන්න කිව්වනේ ලේඛකයෙක් කියලා. මේ ලේඛන ජීවිතයට පිවිසීම පිටිපස්සේ පවා ඉන්නේ අම්මා. මොකද මගේ අම්මා මේ ලේඛිකාවක්. ලේඛිකාවක් සහ ඇය හොඳ මේ කිවිඳියක් කොළඹ යුගයේ අවසාන පරම්පරාවේ කිවිඳියක්. ඉතින් ඒ නිසා
ඇගේ තිබුණු ඒ කවිකම මම නිකන් දැන් ආපහු ජීවිතය ගැන හිතද්දි හිතන දෙයක් තමයි කිසියම් ආකාරයක ඥානමය වශයෙන් මට කාන්දු වෙන්න ඇති කියන එක. මොකද අපේ පවුලේ 3 දෙනෙකුට හොඳට ලියන්න පුළුවන්. හැබැයි අනිත් දෙන්නා එක මල්ලි කෙනෙක් විතරයි ලියන්නේ නැත්තේ. අනිත් දෙන්නම අක්කා සහ බාලම මල්ලිත් ඒ දෙන්නටම ලියන්න පුළුවන්. හැබැයි ඒ දෙන්නා එක ජීවිතේ කොටසක් හැටියට වර්ධනය කරගත්තේ නැහැ. මම විතරයි ඒක වර්ධනය කරගත්තේ. ඉතින් ඒ නිසා මට අද මම ලේඛන ජීවිතයේ ඇතුලේ මම කළ කී දේවල් ලබාගත් ජයග්‍රහණ ඒවා දිහා බලද්දි මට හිතෙනවා මේ ඒ අම්මාගෙන් කාන්දු වෙච්ච ඥානමය වශයෙන් කාන්දු වෙච්ච දෙයත් ඊළඟට පතපොත ඇසුරට ඇය අපිව යොමු කර ආකාරය පොඩි දවස්වල ඉඳලම ඒවා බලපාන්න නැති කියලා අද ජීවිතේට. ඉතින් ඒ නිසා අදටත් මට මම මොනවා හරි කෘතියක් ලියලා ඒක ජනගත කරනකොට හෝ එහෙම නැත්නම් ඒක පිළිබඳව කවුරු හරි ਵਿਚාරයක් කරන හැම වෙලාවකම මට ඒ අම්මා පිළිබඳ මතකයේ අවදි වෙනවා. මොකද එයා පොත් කියවන්න අපිව පොළඹපු හැටි. ඒතර ළමා කාලෙදී ළමා වයසට අදාළ වෙන පොත්පත් තෝරලා දුන්න හැටි. සහ තාත්තාට මනවා තිබුණු නීති. ඒ කියන්නේ තාත්තාට අනිවාර්යෙන් නීතියක් පනවලා තිබුණා ළමා පත්තර 2ක් ගෙනලා දෙන්නේ කියලා. ඒ ළමා පත්තර 2 එකක් තමයි මිහිර පත්තර. ඒක අදටත් තියෙනවා. අනෙක් තව පත්තරයක් තිබුණා දවස නිවස කියන ওই දවස පත්තරේට අදාළව ළමා පත්‍රයක් තිබුණා ටිකිරි කියලා. ඔය ළමා පත්තර 2 අනිවාර්යයෙන්ම ගේන්න ඕන තාත්තා. ඒ කියන්නේ සතියට සැරයක් ඒ පත්තරේ කියනවා. ඉතින් ඒවා කියවමින් ඒවා ඇතුලේ තිබුණු ළමා කතන්දර වලින් අපේ අර පරිකල්පන ශක්තිය ළමා කාලෙම ඉඳන්ම හැදෙන්න අවශ්‍ය පරිසරය අම්මා දැනුවත්ව මම කියන්නේ ඒක නොදැනුවත්ව කරපු දෙයක් කියලා දැනුවත්ව අපේ ගෙදර ඇතුලේ ඒක හදලා තිබුණා. සහ ඊළඟ කාරණේ තමයි අපේ ගෙදර පුංචි ලයිබ්‍රරි එකක් තිබුණා. මොකද අම්මා ලියන කියන දේවල් වලට ගොඩක් නැඹුරු වෙච්ච කෙනෙක් හින්දා එයා කියෙව්වා ගොඩක් දේවල්. ඒ නිසා පුංචි කබඩ් එකක පතපොත තැන්පත් කරලා තිබුණා. ඉතින් ඒ නිසා අපිටත් පොඩි දවස්වල ඉඳලා මේ පතපොත කියවීම කියන කාරණේ ජීවිතේ අධ්‍යාපනය ලැබනවට අමතරව අපි කරපු එක කොටසක්. අපි කිව්වොත් එහෙම විනෝදාංශයක් කියලා. විනෝදාංශයට වෙන දේවල් කරේ නැහැ. අපි පතපොත පත්තර කියවන එක තමයි කරේ. ඒවා පස්සේ කාලෙදී අපිට ඇත්තටම දේවල් දිහා වෙනස් විදියට බලන්න. ඒ අපි කියන අර ලේඛකයෙකුට අවශ්‍ය පරිකල්පන ශක්තිය හදාගන්න විශාල වශයෙන් බලපෑම් කරා. ඒක පිටිපස්සේ හිටිය අම්මා කියන චරිතය. අපේ ආදරණීය අම්මගේ කිවිඳේගේ නාමය මතක් කරමු. ඔව් ඇගේ නම මාග්‍රට් පණ්ඩිතරත්න. ඇය පීබී අල්විස් පෙරේරා කියන කොළඹ යුගයේ ප්‍රකට කවියා ඒ වකවානුව කියන්නේ අම්මලා ජීවත් වුණු වකවානුව ඇතුලේ කරනවා කවි වලින්ම සංග්‍රහයක්. ඒකට කිව්වේ අඹවණේ කියලා. ඒ අඹවණේ කවි සංග්‍රහයේ ඇය නිත්‍ය ලේඛිකාවක්. ඒ කියන්නේ නිතර කවි සැපයූ කෙනෙක්. මට හොඳට මතකයි මේ මුද්දර ප්‍රමාණයේ ඇගේ පින්තූරයක් තිබුණා. ඒ මුද්දර ප්‍රමාණයේ පින්තූරය ඇය අරගෙන තිබුණේ අර කවියත් එක්ක ලේඛිකාවගේ පින්තූරයක් ඒ සංග්‍රහයේ පළ කරනවා. ඒ පළ කිරීම සඳහා අවශ්‍ය වෙන මේක තමයි තිබුණේ. ඉතින් අම්මා මිය ගියාම ඇගේ තරුණ කාලේ කිසිදු පින්තූරයක් නැහැ. ඒ කියන්නේ ඇගේ විවාහ ජීවිතයේදී ගත්ත විවාහ ඡායාරූපය ඇරෙන්න එහෙම තරුණ කාලේ ගත්ත පින්තූරයක් එකක් දෙකක් ඇරෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඔය පින්තූරේ මට හම්බ වුණා. හම්බ වුණාම මම ඒක මගේ ඡායාරූපකරණයේ නියැලිලා ඉන්න මේ මිත්‍රයෙකුට දීලා ඒක වැඩි දියුණු කරලා ඒක ටිකක් එන්ලාජ් කරලා මේ විශාලනය කරාට පස්සේ ඒක ෆ්‍රේම් එක දාලා අදත් මගේ ගෙදර ඒ පින්තූරේ තමයි අම්මා වෙනින් මම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මට තව පින්තූරයක් හම්බුණා අම්මා සහ පුංචි අම්මා දෙන්නාම ඉන්න පින්තූරයක්. ඒ පින්තූර දෙක අදත් මගේ සාලේ පින්තූර ගොනුව ඇතුලේ ඒ දෙක තියෙනවා. ඉතින් ඔව් ඇයගේ කවිකම තමයි ඉතින් අය ලස්සනට කවි ලිව්වා. ඒ කියන්නේ මට හොඳට මතකයි අර ඒ දවස්වල තිබුණු මොනිටර් එක්සයිස් පොත් කියලානේ තිබුණේ. රතු පාට පිට කවරයක් එන දැන් වගේ ඔය එක චිත්‍ර දාපු පොත් නෙවෙයි. ඒක තනිකර රතු පාට පිට කවර එක ගහලම තියෙන මොනිටර් එක්සයිස් බුක් කියලා.
ඒ ගහලා තිබ්බ පරණ පොත්වල එය ඒ පොත් පිරෙන්න කවි ලියලා තිබුණා. ඒවා සමහර ඒවා පත්‍ර වලට යවලා සමහර ඒවා සංකරා වලට යවලා එහෙම තිබුණා. ඉතින් ඒ බලපෑම ඉතින් අපිට අපේ ජීවිතයේ ඇතුලේ ලොකුවට සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ මවගේ වියෝවට පෙර ඒ කවිකාර මවගේ ආදරය, ඒ දරුවාට තියෙන සෙනෙහස මොන වගේද දැනෙන්නේ? මොන වගේ දේ මතකය ඔබේ හිතේ තැන්පත් වෙලා තියෙන්නේ? ඔව්, ඇයට ලොකු උවමනාවක් තිබුණා මේ අපිට ඉහළට අධ්‍යාපනය ලබා දෙන්න. ඒ නිසා ඇය මේ දැනුවත්ව අපිව මේ ඒ අධ්‍යාපනය ලබා ගැනීම කෙරෙහි වන යොමු කිරීම කරා. ඉතින් ඒ සඳහා ගෙදර යම් පොඩි නීති පද්ධතියක් ක්‍රියාත්මක වුණා. මොකද තාත්තා අපේ ජීවිතවලට ලොකුවට බලපෑවේ නැහැ. අම්මා තමයි මේ සියල්ල කරේ. තාත්තා ඉතින් රැකියාව කරලා ආර්ථික හයිය ලබා දුන්නා. හැරෙන්න ලොකු බලපෑමක් කරේ නැහැ. අම්මා තමයි මේ පසුබිම ඇතුලේ මේ අපිව මේ අපේ 4 දෙනාව චූටි මල්ලි නම් එහෙම ලොකුවට යාට මැදිහත් වෙන්න බැරි වුණා. මොකද එයා හුඟක් පුංචි අම්මා නැති වෙද්දි. මම අක්කා අපි දෙන්නට තමයි. අපි දෙන්නට ලොකු එයා බලපෑමක් කරා. ඉතින් පොඩි නීති තිබ්බ හවස මොන සෙල්ලම කරත් හවස 6 වෙනකොට ඇඟ පොත හොදගෙන එන්න ඕනේ. ඊට පස්සේ එයාගේ නීතියක් තිබුණා පිරිත් කියන්න ඕනේ. ඒ පිරිත් පොතක් ගෙදර තිබුණා. ඒ පිරිත් පොත පෙරලලා දෙනවා. රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය වගේ ඒවා හඬ නගා කියන්න ඕනේ. කියලා තමයි පත පොතේ ඉස්කෝලේ වැඩවලට අපිව නිදහස් කරන්නේ. ඉතින් අද මේ දැන් ඒ අර පිරිත් කිවීම ඒකේ මහා ආනිසංසයක් තියෙනවද නැද්ද කියන එක පිළිබඳව මට ලොකු අදහසක් නැහැ. අවංකවම කිව්වොත්. හැබැයි මේ මම එකක් දන්නවා. දැන් පස්සේ කාලේ මම වෘත්තීය ජීවිතයට එන්නේ ජනමාධ්‍යකරුවෙක් හැටියටනේ. ඒතර ජනමාධ්‍යකරුවෙක් හැටියට ඇවිල්ලා රේඩියෝ සහ ටෙලිවිෂන් වල වැඩ කරද්දී මම මගේ කටහඬ පාවිච්චි කරනකොට මම හිතුවා පැහැදිලිව දෙයක් කියන්න, උච්චාරණය කරන්න, නිවැරදි භාෂා උච්චාරණයක් සහිතව දෙයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වන හයිය මට ආවේ අර අම්මා පිරිත් කියුවා. මොකද පාලියෙන් පිරිත් තියෙන්නේ. ඒතොර ඒ පාලි වචන අපි හලනගා කියන්නේ. ඉතින් ඒ නිසා මේ අර එහෙම දේවල් කරා. ඉතින් ඒ නිසා ඇය මට හොඳට මතකයි දැන් අර ගෙදර තිබුණු පුංචි පුස්තකාලයේ, ඒ කියන්නේ කබඩ් එකක සමහර පොත් ගන්න ගිහිල්ලා අපි අත තියෙනකොට එයා ඇවිල්ලා කියනවා නෑ ඕක දැම්ම ඔයා කියවන්න එපා. කියලා ඉවරලා මේ අපේ වයසට අදාළ වෙන පොතක් තෝරලා දෙනවා මේක කියවන්න, අරක දැම්ම කියවන්න එපයි. සමහර පොත් හංගලක් තිබුණා. විශේෂයෙන්ම ප්‍රේම කතා වගේ දේවල්. ඉතින් අපි අර බොහොම පාසල් වයසේ ඉන්නකොට ඒවා කියවන්න දුන්නේ නෑ. ඒවා හංගලා තිබුණා. ඉතින් ඒ නිසා අර හොඳ නරක තෝරලා දීලා කියවීමට අපිව බැහැයන් කරලා හඬ නගා දේවල් කියන්න, කතා කරන්න, නිවැරදි උච්චාරණයන් හැදෙන විදිහේ යම් දේවල් කරලා ඉතින් අම්මා ගොඩක් අපිව මේ අපි කියන්නේ උපමට්ටම් කරා. ඒක පස්සේ කාලේ අපේ ජීවිතවලට හරියට බලපෑවා. හැබැයි එයා දීර්ඝ කාලයක් අසනීප වෙලා හිටියා. ඒ කියන්නේ අර පපුවේ දෝෂයක් ඇවිල්ලා ඒකට දීර්ඝ කාලයක් යා විඳෙව්වා. ඒ නිසා මේ අන්තිම කාලයේ වගේ වෙනකොට අවුරුදු 3ක් වගේ කාලයක් 4ක් වගේ කාලයක් අර ලොකු අවධානයක් අපිට දෙන්නත් බැරි වුණා. එතකොට ඇත්තටම අම්මාගෙන් ඒ අස්තිය බාරගත්තේ අම්මගේ අම්මා. ඒ කියන්නේ අත්තම්මා අපි හුඟක් තරුණ වයසට මම රැකියාවටකට යන වයසට නිකන් ජීවිතුන් අතර හිටියා. ඉතින් එයා මහා විශාලට ඉගෙන ගත්ත කෙනෙක් නොවුනට එයා හොඳට පොතපත කියවන කෙනෙක්. ඉතින් ඒවා නිසා එයාටත් අදහසක් තිබුණා අර අම්මා කරපු එක දිගටම කරගෙන යන්න. අම්මා නැති වුණාට පස්සෙත් එයා ඒක දිගටම කරා. කපිල මහත්මයා අපි ඒ ආදරණීය අම්මා පිළිබඳව අතීත මතකයන් පිළිබඳව කතා බහ කරමු. ඊට මත්තෙන් කෙටි විරාමයක්. උත්තරීතර මාතෘත්වයක මතක මාත්‍රයා ආදරේ අම්මා.
ප්‍රීතර මාතෘත්වයක මතක මාත්‍රයා ආදරේ අම්මා. ජීවිතේ අපි මව්වත්කමේ සුවඳ පිළිබඳව කතා බහ කරනවානේ. අම්මා සහ කිරි අම්මා, ලොකු අම්මා, ඒ වගේම අක්කා කියන චරිතත් අපිට මේ අම්මගේ සුවඳ හා මුහු වෙලා තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරා මේ අත්තම්මාගේ ඒ තියෙන හෝ කැපකිරීම. අපි ඒ කාරණා පිළිබඳව කතා බහ කරමු. ඔව් ඇත්තටම අම්මා මිය ගියාට පස්සේ අපේ ජීවිත පොඩි ඛේදවාචකයකට යනවා. ඒ කියන්නේ අම්මා මිය ගියාට පස්සේ අවුරුද්දක් වගේ ඇතුළත තාත්තා අපිව දාලා යනවා. ඒ ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම කියන්නේ අපි 4 දෙනාම ඒතර අධ්‍යාපනය ලබන වයසේ. ඒ සම්පූර්ණ ඒ මෙහෙයවීම කරේ අත්තම්මා. එයාට ලොකු අදහසක් තිබුණා. එයා වයස්ගත නිසා එයාට ලොකු මට හිතන විදිහට දැන් තමයි මම වැඩි හිටියන් ඇටිට කල්පනා කරද්දී ඒකේ හේතු ප්‍රත්‍ය අපිට හොයාගන්න පුළුවන්. කියන්නේ අර අපි කියනවානේ හේතුඵල සම්බන්ධය හොයාගන්න පුළුවන් කියලා. ඒ කාලෙදී එයා මේ අපිට තනිව ජීවත් වෙන්න අවශ්‍ය වෙන දැනුම ලබා දුන්නා. ඒකට මම සරල උදාහරණයක් ඔයාලට කියන්නම්. ඒ කියන්නේ මට හොඳට උයන්න පුළුවන් කෙනෙක් මම. දැන් මේ මට ඉවීමේ කුසලතාවය වර්ධනය කරන්නේ අත්තම්මා. එයා හැමදාම හවසට රැට උයන්න ලෑස්ති කරනකොට මට අඬ ගහලා ඒ දවස්වල මේ ගල් වැලි නැති හාල් තිබුණේ නැහැනේ. ඒ හාල් අරගෙන කොහොමද කොරහේ නෑඹිලිය කියන ඒ භාජන දෙක පාවිච්චි කරලා ගල් යන්නේ නැති වෙන්න ගරන්නේ කොහොමද කියන එක පවා පුරුදු කරා. බතට වතුර තියෙන විදිය පුරුදු කරා. ව්‍යංජනයකට ලුණු ඇතිපමණ දාන විදිය පුරුදු කරා. ලුණු බලන විදිය පුරුදු කරා. ඊට පස්සේ ඒකට අවශ්‍ය වෙන මිරිස් 3-5 දාන විදිය පුරුදු කරා. ඉතින් දැන් අත්තම්මා මහා උගත් කෙනෙක් නෙවෙයි. හැබැයි අත්දැකීමෙන් පොහොසත් ගැහණියෙක්. ඉතින් එයා මං හිතනවා අද ඒවා කරේ යාට හරි කියන්නේ නිකන් සැකයක් තිබුණා. එයා වයස්ගත හින්දා හදිසියවත් එයා මිය ගියොත් අඩුම වශයෙන් අපිට පොල් සම්බලක් හදාගෙන කන්නවත් අපේ ජීවන කුසලතාවයක් වැඩිලා නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා එහෙම හිතෙන්න ඇති කියලා අද මට හිතෙනවා. මොකද එයා ඒ පුහුණුව අපිට ලබා දුන්නා. අක්කට නම් උයන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් මම පිරිමියෙක්නේ. වැඩිමල් පිරිමියා ගෙදර. ඉතින් මට අද හිතෙනවා ඇයි එහෙම පුරුදු කරේ කියලා. නමුත් ඒ ආభాෂය ඒ පුහුණු කිරීම උඩ අද වෙනකොට මට හොඳට මේ චෙෆ් කෙනෙකුට වගේ උයන්න පුළුවන්. දැන් මේ ඔබතුමා ලේඛන කලාව හා සම්බන්ධ කෙනෙක් විදිහට ඊළඟට තෝරගෙන තියෙනවා වෙනස් රසයක අපි බොහෝ දෙනෙක් කැමති කරන ගීතය. ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා. මේ ගීතය පිළිබඳ පොඩි අදහස් කිරීමක් කරමු. ඔව් මම ලංකාවේ සිංහල ගීත සාහිත්‍යය ඇතුලේ තියෙන මව්ගුණ ගීත අතරේ සැරිසරද්දී මට හරියටම දැනෙන ගීත දෙකක් තියෙනවා. එක ගීතයක් තමයි ඔය කලාවැවේ නිල් දියවර අපේ අම්මා ගීතය. දැන් මම වෘත්තීය ජීවිතයේ අවුරුදු 4ක් අනුරාධපුරේ රාජකාරී කටයුතු කරා. එතකොට ඔය වැව් ආශ්‍රිතව මිනිස්සු මුණ ගැහෙමින් කියන්නේ සංනිවේදකයෙක් හැටියට මිනිස්සු මුණ ගැහෙමින් විවිධ වැඩසටහන් නිෂ්පාදනය කරමින් ගත කරා. ඉතින් ඇත්තටම මම මේ ගීතය දකින්නෙම ඉතාමත්ම අපූරු කියන්නේ මව් සෙනෙහස කියන අපිට මැන බලන්න බැරි සෙනෙහසක් පිළිබඳව අපූරු රූපක කන්දරාවක් මේ ගීතය ඇතුළේ එනවා. දැන් උදාහරණයක් කලාවැව කියන සංකේතය. ඒ සංකේත රූපය රචකයා සුනිල් දයානන්ද කෝනාර මහත්මයා ඕක පාවිච්චි කරන්නේ දැන් කලාවැව ගාවට ගියාම තමයි අපිට දැනෙන්නේ ඇයි ඔහු මේ කලාවැව කියන එක පාවිච්චි කරේ කියලා. දැන් කලාවැව කියලා කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන මුහුදක් හා සමාන දැවැන්ත වැවක් බලලු වැවයි කලාවැවයි දෙක එකට එකතු කරලා දැවැන්ත වැවක් ඒක. එතකොට දැන් මේකේ ගීතේ එනවනේ කලාවැවේ නිල් දියවර අපේ අම්මා කියලා. ඒ කියන්නේ ඒසා විශාල දියවරක්. ඒ කියන්නේ සෙනෙහසේ දියවරක් රඳවාගෙන සිටින කෙනෙක් තමයි අම්මා. ඊළඟට දැන් ඒ ගීතේම එනවා කුඹුරු අස්සක් දන්නේ කලාවැවේ දියවර කියලා. එතකොට දැන් තමන්ගේ දරුවන්ගේ දරුවන් පෝෂණය කරමින් කිසියම් දවසක මව ඒ වපුරන අස්වැන්න, ඒ කියන්නේ සෙනෙහසේ අස්වැන්න වෙනුවෙන් ඒ මව් සෙනෙහස කොයිතරම් බලපෑමක් කරනවද කියලා. ඒ නිසා මේ ගීතය යලි යලි අහද්දී මේ මම ඉතාමත්ම ප්‍රිය කරන මේ ගීතයක් මේක.
එකමති අර මගේ අත්දැකීමත් එක්ක අනුරාධපුරයේ වැඩ කිරීමෙන් සහ ඒ පරිසරයේ හැසිරීමෙන් මේ මිනිස්සු ඇසුරු කිරීමෙන් ලැබුව අත්දැකීමත් එක්ක මේක මේ මට හරි දැනෙන මව්ගුණ ගීතයක්. ඉතින් මට දැනෙන්නෙම කලාවැවේ දියවරට මව් සෙනෙහස සමාන වෙනවායි කියලා කියන්නෙම ඒක මහා අපූර්ව සංකේතාර්ථයක් භාවිතා කරන අවස්ථාවක්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ගීතයට මම මේ කැමති මේක තනුවටත් කැමති ඒ වගේම ගැයීමටත් කැමති. තනුවත් සුනිල් දයානන්ද කොණාර මහත්මයාගේ. ඔහු ලංකාවේ හිටිය ඉතාමත්ම හොඳ සංගීතඥයෙක් සහ ගේය පද රචකයෙක්. ඔහු ලියූ ගීත ගණනාවක් තියෙනවා. මට සමහරවිට අදහ ගන්න බෑ ඒ තරම් ලස්සනට කොහොමද මෙච්චර මේ මනුස්සයා ලිව්වේ කියලා. ඒ වගේම විශාල ගෝල පරම්පරාවකට ගුරු වුණ කෙනෙක්. කවදාවත් කොළඹට ආවේ නෑ. කොළඹට ආවේ නැත්තේම ඔහු කොළඹට ආවොත් ගමේ ගිරිඋල්ලේ ඔහුගෙන් ඉගෙන ගන්න මිනිස්සුන්ට ඒ මිනිස්සු අනාථ වෙනවා කියන අදහසින් තමයි කවදාවත් කොළඹට ආවේ. ඒක කතා කරනකොට කිව්වේ නෑ මම කොළඹට එන්නේ. කොළඹ මියුසිෂියන්ස් ලෝන තරම් ඉන්න. මේ ගමේ කොල්ල කෙල්ල ටික මට හදන්න ඕනේ. ඒ ගීතය අද පසින්ද සූදානම් ගායනා කරන්නට ඔබත් එක්ක මෙයක් හරින් බෙදා හදා ගන්නවා.
විශාකාව වී මෙත් මග නිත් හමු වේවා ඇත් රජීනියනේ ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩිනා ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලාවැවෙනි දියවර අපේ අම්මා කලාවැවෙනි දියවර අපේ අම්මා කලාවැවෙනි දියවර අපේ අම්මා කපිල මහත්මයා මේ හර අපූර්ව කියමනක් තියෙනවානේ ඇත් රැළෙයින් ඇතින්නියකට පැටිය කිපුදුනහම මුළු ඇතින්නියන්ටම කිරියරනවා කියලා. දැන් මේ ගීතේ තියෙනවා මේ ඇත් රැජින කියලා. අම්මේ කියන්නේ ඇත් රැජිනක් තමයි බොහෝ දේවල් විදදරා ගන්නවා. ඒ කාරණාට ඔබතුමා මොනවම් හෝ දෙයක් එකතු කරන්නට ඕනේ. ඔව් ඒක තමයි මම අර මුලිනුත් කිව්වේ මේ ගීතයේ මව සංකේතවත් කරන තැන් ගණනාවක් තියෙනවා. එක තැනකදී කියනවා මහා මායාවනි කියලා. දැන් අපි බෞද්ධ සාහිත්‍යය ඇතුලේ කාන්තාව ගැන සඳහන් කරද්දී උත්තුංග කාන්තා චරිත කීපයක් ගැන සඳහන් කරනවානේ. එක්කෙනෙක්නේ මහා මායා දේවිය. ඊළඟ තව තැනකදී කියනවා විශාකාව ගැන කියන. ඒතර විශාකාවත් අපි මේ බෞද්ධ සාහිත්‍යය ඇතුලේ අපි කාන්තාවගේ තියෙන උතුම් බව සංකේතවත් කරන්න පාවිච්චි කරනවා. මම ඒකයි කිව්වේ මේ රචකයා එවැනි තැන් ඉතාමත්ම සංවේදීව මේකට ගන්නවා. දැන් ඔබ සඳහන් කරපු ඔය ඇත්‍රජිනියනී කියන්නේ ඒක මට තේරෙන්නේ නැහැ එතනින් එහාට අම්මා කෙනෙක් ගැන සංකේත කරන්න පුළුවන් තව දෙයක් ඉතුරු වෙනවා කියලා. දැන් අර කියාගෙන ඇවිල්ලා ඒක අන්තිමට කියන ඇත්‍රජිනියනී ඔබේ නැලවිලි ගීතය ලෝම නිවන කවියක් කියලා. මං හිතන්නේ අම්මා පිළිබඳව මේ ගීතේ මට මෙච්චර තදින් දැනෙන්නෙත් ඒ හින්දා. කියන්නේ ඉන් එහා මේ රචකයෙකුට අම්මා ගැන කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. ඒක මේක මම දකින විදිහට ඉතාම විශිෂ්ට ගීතයක්. මේකේ තියෙන මේ බස හැසිරුවීම තමයි මේ නූතන ගීත රචකයන්ට පවා මං හිතනවා ඉතාමත්ම හදාරන්න පුළුවන් බස හැසිරුවීමක් මේක ඇතුලේ කරනවා. ඒ නිසා අර කිව්වා වගේම මව පිළිබඳව සංකේතාර්ථීව වෙන දේවල් වලින් අපිට මෞසෙනහස මැන බලන්න මේ ගීතය ඇතුලේ ඉඩක් ඉතුරු කරලා නැහැ. මවක් කියන්නේ තමන්ගේ දරුවන්ට වගේම අනෙක් දරුවන්ටත් නැලවිලි ගීයක් වෙන චරිතයක්. ඉතින් එවැනි මවකගේ ගුණසුවඳ පිළිබඳවයි මේ කතා බහ කරන්නේ. අපි මේ පිළිබඳව කතා බහ කරන්නට සූදානම්. ඊට මත්තෙන් කෙටි විරාමයක්. උත්තරීතර මාතෘත්වයක මතක මාත්‍රයා ආදරේ අම්මා. උත්තරීතර මාතෘත්වයක මතක මාත්‍රයා ආදරේ අම්මා. අපිට ජීවිත ගමන් මඟ තුළ අම්මා නැතිව ඉන්න තප්පරයක් ගැනවත් හිතන්නට බැහැ. හැබැයි ඔබතුමන්ගේ ජීවිත ගමන පිළිබඳව කතා බහ කරනකොට ඒ අම්මාගේ ආදරය, ඒ රැකවරණය ජීවිතෙන් අහිමි වෙනවා. මේ අහිමි වීම තුළ ඉදිරියට ගමනක් යන්නට තියෙනවා. දරුවෙක් විදිහට ඉදිරියට යන්නට ගමනක් තියෙනවා. මේ දරා ගැනීමත් එක්ක ඒ නොලැබුණු සෙනෙහසත් එක්ක ඒ ගමන ගියේ කොහොමද? ඔව් ඒක ටිකක් අසීරු කාරණයක්. එකක් තමයි දැන් අම්මා නැති වෙනකොට අපි 4 දෙනාම කියන්නේ අක්කයි මමයි මල්ලිලා දෙන්න අපි සහෝදර සහෝදරියෝ 4 දෙනාම පාසල් වයසේ. එතකොට ඒ කියන්නේ කාගේ හරි හවුවරණක් ඕන වයසක. ඒ කියන්නේ ස්වාධීනව නැගී හිටින්න අපහසු වයසක්.
ඒ වගේම තමයි අපි එහෙම මහ විශාල වශයෙන් මුදල් පසුබිමක් තිබුණු එහෙම පවුල් පසුබිමක් තියෙන පවුලක අයත් නෙවෙයි. සාමාන්‍ය පහළ මැද පන්තික පවුලක් අපි. ඉතින් ඒ නිසා වත්ත පිටිය තිබුණා. ඉතින් ඒ වගේ යම් දේවල් ආහාර පාන සපයා ගත්තා. එහෙම දේවල් තිබුණා. හැබැයි ඒක හරි දුෂ්කර කාලයක් වුණා. ඊට පස්සේ දැන් අර පියා අහිමි වීම කියන කාරණයක් තියෙනවා. ඊට පස්සේ ආර්ථික හයියක් නැති වෙලා යනවා. ඊට පස්සේ හැබැයි හරි අපූර්ව දෙයක් වුණා. මේ ඒ කියන්නේ අපේ අම්මට සහෝදර සහෝදරියෝ ගණනාවක් හිටියා. ඉතින් ඒ සහෝදර සහෝදරියෝන්ගෙන් හුඟ දෙනෙක් කියන්නේ බහුතරය රජයේ රැකියාවල හිටියේ. සමහරු ගුරුවරු, සමහරු වෙනත් ආයතනවල එහෙම වැඩ කරපු අය. ඉතින් අර අම්මා නැති වෙලා පියත් අහිමි වුණා කියන කාරණයෙන් පස්සේ මේ අපි පත් වෙන අර්බුදය, පත් වෙන තත්ත්වය ගැන දැනගෙන හිටපු පුංචි අම්මා සහ මට එක නංගි කෙනෙක් හිටියේ පුංචි අම්මා. අනිත් ඔක්කොම මාමලා. ඒගොල්ලෝ අපේ ජීවිත වගකීම ඒගොල්ලෝ බාරගත්තා. ඉතින් ඒ නිසා මේ මමයි අක්කයි පුංචි අම්මගේ සෙවනේ තමයි හැදෙන්නේ. එයා අපිට හරියට උදව් කරා ඉගෙන ගන්න දේවල් වලට, සොයා බලන කන බොන දේවල් වලට උදව් කරා. ඒකදී ඇත්තටම මම මතක් කරන්න ඕනේ පුංචි අම්මා බැඳලා හිටපු ඒ බාප්පා. ඒ කියන්නේ එයා ලේ ඥාතියෙක් නෙවෙයිනේ. එයා බාහිර පුජ්‍යලෙක්. හැබැයි සමහර තැන්වලදී එයා පුංචි අම්මාවටත් එහා ගිහිල්ලා අපිට ආදරේ දුන්න කෙනෙක්. ඉතින් මම ওই බාප්පා නැති වෙච්ච වෙලාවෙත් මම නිතර කිව්ව දෙයක් තමයි තාත්තෙක් වගේ අපි ගැන බැලුවයි කියලා. ඉතින් මට හොඳට මතකයි මම රැකියාව හම්බෙලා කියන අධ්‍යාපන කටයුතු නිමා කළා. රැකියාව හම්බෙලා කොළඹ ආවහම මම සතියන්තේ තමයි නුවර යවෙන්නේ. එතකොට නුවරනේ මගේ ගෙදර. එද නුවර ගිහිල්ලා පුංචි අම්මලාගේ ගෙදර ගිහිල්ලා ඒ දෙන්න බලලා ආවේ නැත්තම් ඒ කියන්නේ සතියක් මග හැරුණොත් ඊළඟ සතියේ බාප්පා මට දුරකථනයෙන් කතා කරනවා. කතා කරලා අහනවා ඇයි ආවේ නැත්තේ ගිය සතියේ. ඉතින් අර එහෙම මේ අර එයාට හොඳ පුංචි අම්මටයි බාප්පටයි හොඳ අවබෝධයක් තිබුණා. දැන් අපි දෙමව්පිය සෙනෙහස අහිමින් දරුවෝනේ. ඒ නිසා ඒ දෙන්නට අවශ්‍යතාවයකුත් තිබුණා මේ ඒ සෙනෙහසිනුත් අපිව පුරවන්න. ඒ නිසා ඒ දෙන්න විශාල වශයෙන් අපේ ජීවිතයට බලපෑවා. ඊට පස්සේ අනිත් මල්ලිලා දෙන්නට තව මාමලා හරියට උදව් කරා. ඉතින් ඒ හැම තමයි අපි අධ්‍යාපනයේ පැත්ත ජයගත්තේ. ඒ කියන්නේ දුෂ්කරතා මැද අධ්‍යාපනයේ පැත්ත ජයගත්තා. කියන්නේ ආහාර දුෂ්කරතාවයන්ට පවා අපි ගියා. සමහර වේල්වල අපි කාපු දේවල්, බීපු දේවල් බලපහම ඉතින් අද ඉතින් හැබැයි ඒවා ගැන දුකක් හිතෙන්නේ නැහැ. මට නම් ඒවා මහා ශක්තියක් වෙලා තියෙන්නේ. මම හැම වෙලේම කියන දෙයක් තමයි මට පැදුරේ නිදාගත්තත් ඇඟරි දෙන්නේ නැහැ. මෙට්ටේ නිදාගත්තත් ඇඟරි දෙන්නේ නැහැ. මොකද මේ දෙකේම මම නිදිලා තියෙනවා. ජීවිතේ. ඉතින් ඒ නිසා මේ ඇත්තට මේ අම්මගේ සහෝදර සහෝදරියෝ තමයි. තාත්තගේ පැත්තෙන් එහෙම අපිට ලොකු උදව්වක් තිබුණේ නැහැ. හැබැයි අම්මගේ පැත්තේ සහෝදර සහෝදරියෝ සියලුම දෙනා ලොකුවට අපි ගැන බැලුවා. ඉතින් ඒක නිසා අපිට අර අපි කියන්නේ ජීවිතේ කඩා වැටලා අයාලේ යන්න තිබ්බනේ. ඒ කියන්නේ කවුරුත් නැහැ ජීවිතේ අපේ ජීවිතය ඇතුලේ අපි කියන්නේ අපිට මඟ පෙන්වන්න. දැන් මාමලා වුණත් රස්සාවල් කර වෙන තැන්වල හිටියේ. දැන් එක මල්ලි කෙනෙක් නුවරඑළියේ හිටියා. ඒ මාමා මේ විද්‍යා ගුරුවරයෙක්. ඒ මාමා අපේ මල්ලිව එහෙට අරගෙන ගියා. අරගෙන ගිහලා එයාගේ ගෙදර තියාගෙන එයා එහි ඉස්කෝලේකට දාලා ඒ මල්ලිට ඉගෙනුවා. ඉතින් අර එහෙම කරගත්ත නිසා මේ අපිට ජීවිතේ ජය ගන්න පුළුවන් වුණා. නැත්තම් සමහර වෙලාවට එහෙම නොවුණා නම් මට හිතෙනවා අද මේ ටෙලිවිෂන් කැමරාවක් ඉස්සරහා කතා කරන මම වුණත් නැති වෙන්න ඉඩ තිබුණා. ඉතින් කාරණාවත් එක්ක කපිල මහත්මයා මේ අම්මෙකුගේ ආදරය දරුවෙකුට කෙතරම් බලපානවද? දැන් ඔබතුමන්ගේ ජීවිත ගමන තුළ මේ අම්මා නොමැතිව හිටපු කාල සීමාව තුළ බොහෝමයක් දරුවන් අම්මත් එක්ක හුරතල් වෙලා සතුට වෙන අවස්ථාවක් දැකලා තියෙනවා ඇති. ඒ හැඟීම ජීවිතයට දැනුනේ කොහොමද? සහ මේ ඔබතුමන් මේ ශාස්ත්‍රය තුළ සාහිත්‍යය තුළ ඉන්න කෙනෙක් විදිහට මවකගේ සහ දරුවෙකුගේ මේ බැඳියාව දකින්නේ කොහොමද? ඔව් ඇත්තටම මේ ඔය මට මතකයි මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මම මේ විෂය බාහිර කටයුත්තක් හැටියට ධර්මරාජ විද්‍යාලීය සංගීත
කියන්නේ බෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට හිටියා. ඉතින් ඒ ඉන්න කාලේ මේ ඒ වෙලාවේ තිබුණා මේ මට මතක විදියට සිරිමාව බණ්ඩාරනායක අගමැතිනියගේ කාලේ නොබැඳි ජාතීන්ගේ සමළුව කොළඹදී පැවැත්වුණා. ඒ නොබැඳි ජාතීන්ගේ සමළුවේ උත්සවය වෙනුවෙන් ලංකාවේ පාසල්වල ප්‍රධාන පාසල්වල තූර්යවාදක කණ්ඩායම් තෝරගත්තා ඒ ප්‍රසංගයක් වෙනුවෙන්. එතකොට නුවරින් තෝරගත්තාම නුවරින් දැන් අපේ විද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායමක් තේරුණා. ඉතින් ඒකට යන්න අවශ්‍ය වෙන මූලික දේවල් අපි පෞද්ගලිකව සපයා ගන්න ඕනකමක් තිබ්බා. විශේෂයෙන්ම මේ අතර දාන ග්ලව්සස් එහෙම අපි කියන්නේ සංගීත ගුරුවරයා එතකොට හිටියේ සංගීත ගුරුවරයා මේ මధుමාධව අරවින්දගේ තාත්තා. එතකොට සුනිල් සර් අපිට කිව්වා දැන් ඒවා හොයාගන්න. ඔයගොල්ලෝ අන්තිව දෙන්නම් ඒවා ටික හොයාගන්න. එතකොට දැන් ඒක හොයාගන්න ඒක මිලදී ගන්න අවශ්‍ය වෙලා මම පුංචම්ම ගාවට පුංචම්මන් ඉතින් බැලුවේ. ගාවට ගිහිල්ලා කිව්වම පුංචම්මට ටිකක් තරහ ගියා ඒ වෙලාවේ. කිව්වා දැන් මොකද එයාටත් දරුවෝ දෙන්නෙක් හිටියා. ඉතින් හැබැයි දෙන්නම බාපයි පුංචම්ම දෙන්නම රැකියාවන් කරා. හැබැයි ඒ වෙලාවේ ආ තරහ ගිහිල්ලා ටිකක් තදින් කෑ ගැහුවා මේ බාහිර දේවලුත් කරනවා ඕගොල්ලෝ වර වීදම් කරන්න සල්ලි කොහෙන්ද කියලා. එහෙම කියනකොට ඉතින් ඇත්තටම මට ඇඬුණා ඒ වෙලාවේ. දැන් ඉතින් ආසාවෙන් හිටියේ මේ මෙහෙ එන්න. ඉතින් මම කොළඹ ලොකුවට දැකලත් නැහැ ඒ කාලේ. ඉතින් මේ BMICH එකේ තමයි මේක තිබ්බේ ප්‍රසංගේ. එන්න හිතාගෙන ඉන්නකොට ඉතින් මම කෑ ගැහුවාම මට හොඳට මතකයි බාප්පා පුංචම්මට පැත්තකට අනගාලා ඒක මට ඇහුණා. අනගහලා කිව්වා මේ කෑ ගහන්න එපා මේ අම්මා තාත්තා නැති දරුවෝනේ කියලා කිව්වා. ඔය කතාව හිමින් පුංචම්මට කිව්වා. හැබැයි ඒ වෙලාවේ මම තීරණය කරා මේ විද්‍යාලීය තූර්යවාදක කණ්ඩායමෙන් අයින් වෙනවා. ඒ කියන්නේ මට හිතුණා මේක මේගොල්ලන්ටත් මෙහෙම කරදර කරන එකත් හොඳ නෑ නේද කියලා ඒ අවබෝධය උඩ මම ඊට පස්සේ තූර්යවාදක කණ්ඩායමෙන් අයින් වුණා. ඒ කොළඹ සමළුවට එන්න බැරි වුණා. ඉතින් මේ අර ඒ වගේ තැන්වලදී ජීවිතේ දුෂ්කරතා එනකොට ඒ අම්මා පිළිබඳ හැඟීම දැනෙන්න ගත්තා. ඒක හරි අමාරු හැඟීමක්. ඒ කියන්නේ කියන්න කෙනෙක් නෑ වගේ. එහෙම හිස්කමක් දැනෙන්න ගන්නවා. ඉතින් අර මේ ඒක නොදැන හිටියන්න හුඟක් කලාවට උත්සාහ කරා අත්තම්මා. ඔය අම්මගේ අම්මා. එයා හරියට උත්සාහ කරා මේ අපිට අම්මා නැති අඩුව පුරවන්න. ඉතින් නිතර අපි ගැන හොයලා බැලුවා ඉස්කෝලේ ගිහිල්ලා. ඒකට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ කියන්නේ. හැබැයි එයා හොඳට දැනගෙන හිටිය දෙයක් තමයි අර අම්මා වගේම මේ අපි ඉගෙන ගත යුතුයි කියන තැන එයා හිටියා. මට හොඳට මතකයි දැන් අපේ අත්තම්මා මේ අපි කියන්නේ පසළොස්වක පොයට සිල් ගන්නවා. හැම මාසෙම එක දවසක් සිල් ගන්නවා. හැබැයි කිසිම දවසක පන්සලට යන්නේ නැහැ. ඉතින් එයාට යන්නේ නැත්තේ කියලා හුවම එයා හරි අපූර්ව කතාවක් පන්සලට ගියාම සිල් බින්දෙනවා කියලා. එයා ගෙදර තමයි සිල් ගත්තේ. එතකොට පොඩි ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක් තිබුණා. ඒ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකේ උදේ පාන්දර සිල් දෙනවනේ. ওই සිල් දෙන එකෙන් සිල් අරගෙන එහෙම මුළු දවසම ගත කරනවා. අපි ඉතින් පුළුවන් විදිහට දාට උයලා අපිට ඉස්කෝලත් නැහැ නේද? ඉතින් පොසරසක පොය දවසක් නිවාඩුයි. අපි වෙලා යාට දන් පිළිගන්නලා එහෙම ඉන්නවා. ඒතකොට පහුවදා උදේට තමයි සිල් පාවරණය කරන්නේ. ඒතකොට මුළු රාත්‍රියම රේඩියෝ එකෙන් යාර ਸਰව රාත්‍රික පරිත්තාන ධර්ම දේශනාව අහනවා. ඒක පටන් ගන්න කලින් එයා අපිට අඬ ගහලා විශේෂයෙන්ම අක්කටයි මටයි. මොකද අපි දෙන්න තමයි ටික වැඩිමල් වයස්වල හිටියේ දෙන්න. අඬ ගහලා කියනවා අර අපි ඉගෙන ගන්න දැන් මේවා මේ මිනිස්සුෙකුට ජීවිතේ පස්සේ කාලෙදී මාර අත්දැකීම් වෙනවා. එයා අඬ ගහලා කියනවා අර මේ රේඩියෝ එකට අපි ඉස්කෝලේ ගෙනියන පොත් ටික ගෙනල්ලා රේඩියෝ එක උඩින් තියනවා. දැන් එයා විශ්වාස කරපු දෙන්නේ. ඒ කියන්නේ අර ඒක නිකන් පිරිත් කරනවා වගේ. පොත් ටික. එතකොට එයා හිතුවා ඒකෙන් අපිට අධ්‍යාපනය ලබා ගැනීමට එක්ක මතකයේ තබා ගැනීමට ඕ මොනවා හරි දෙයකට අපිට බලපෑම කරයි කියලා. ඉතින් ඒ නිසා මේ අර එයා හුඟක් තැන්වලදී මේ මව්සෙනෙහසේ එන හිඩැස ආවරණය කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ඉතින් මට හොඳට මතකයි මම එතකොට බොහොම යෞවන වයසේ. කියන්නේ 10 පන්ති වගේ ඉන්න වෙලාවෙදිත් මම හරි ආසයි මේ කවුරු හරි මගේ ඔළුව අත ගන්නවා. ඊට පස්සේ අත්තමයි රැයට කහලා ඉවර වෙලා හැමදාම අඬ ගන්නවා වරෙන් ලොකු පුතා කියලා මට කියන්නේ. ලොකු පුතා වරෙන් ඇවිල්ලා උකුලේ ඔළුව තියාගනින්. ඒ උකුලේ ඔළුව තියාගත්තාම එයා ඔළුව අත ගා මේ එක දේවල් කියනවා. එක්ක බෞද්ධ කතාවක් මොනවා හරි එකක් කියනවා. මොකද බෞද්ධ පොතපත එයා කියවනවා.
එහෙම කියනවා. ඉතින් අර නිින්දයාගෙන එනකොට වගේ දැන් අර ඕන කෙනෙක් ඔළුව එහෙම පොඩ්ඩක් ඇඟිලි වලින් මසාජ් වෙනකොට නිදි මතක් වෙනවා. එතකොට කියනවා ගිහිල්ලා නිදාගනින් කියලා. ඉතින් අර ඒව පවා එයා කරේ මට හිතෙනවා ඒ අර අම්මා නැති අඩුව දැනෙනවා ඇති කියන එකේ හිඩස පුරවන්න ලොකු උත්සාහයක් ගත්තා කියලා. හැබැයි ජීවිතයේ දැන් අපේ ජීවිත කවදාවත් අපි හැමෝගෙම ජීවිත කවදාවත් ඒකරේ කියේ නෑනේ. උස් පහත් වීම තියෙනවා, බිඳ වැටීම් තියෙනවා, නැගිටීම් තියෙනවා. ඒතර දැන් බිඳ වැටීම් වගේ දේවල් වලදී ජීවිතයේ අදටත් බිඳ වැටීම් වගේ දේවල් වෙනකොට මට මේ මව්සෙනෙහස පිළිබඳ අඩුව තාම තදින් දැනෙනවා. තරුණ කාලෙදී එහෙම බිඳ වැටීම් සිද්ධ වෙනවනේ. දැන් ප්‍රේමය වගේ දේවල් බිඳ වැටෙනවා. එතන තරුණ කාලේ අපිට ප්‍රේම සම්බන්ධලා තිබ්බනේ. ප්‍රේමය කියන එක මම කියන්නේ සදාකාලික දෙයක්. ඒක වයසට අදාළ දෙයක් නෙවෙයි. ඒ බිඳ වැටීම් වලදී ඒ අම්මා මට කොච්චර ආදරේද කියලා ඒ පොඩි සංසන්දනයකුත් එක්ක එහෙම ලොකු බිඳ වැටීම් වෙනවා. ඒවට හොර රහසේ අඬබුද තැන් තියෙනවා. එහෙම ඉතින් ඒ අඩුව තදින් දැනුණා. ඉතින් සමහරලාට දැන් අපි විවාහ වෙලා දූ දරුවෝ ලැබලා එහෙම ඉන්නකොට හිතව ගම මතක් වෙනවා අම්මා හිටියා නම් එයා අත්තම්මා කෙනෙක්. එතකොට එයාට මේ දරුවෝ දැක්කාම කොයි වගේ හැඟීමක් ඇති වේද? ඔය ආදි වශයෙන් ඒ මතකය සැරෙන් සැරේ ඉතින් අඩු වැඩි වශයෙන් දැල් වෙමින් නිවෙමින් ඉස්සරහට යනවා. ඉතින් මෙහෙමයි අර ඇහුවා වගේ දරුවෙකුට මවක් අහිමි වීම කියන එක ඒක මම දකින්නේ ඒක ජීවිත ඛේදවාචකයක්. ඒක හරි අමාරුයි පුරවන්න කෙනෙකුට. පුදුමාකාර විදිහට අමාරුයි. මොකද ඒක ජීවිතේ ඕනම කෙනෙකුගේ ජීවිතේ මවගේ සෙනෙහස කියන එක පිරෙන්න ඕනේ. ඒ පුරව ගන්න වෙන අවස්ථා ගණනාවක් එනවා. ඒ අවස්ථාවල් වලදී ඒක නෑ කියලා කියන්නේ ඒක විශාල හිස්කමක්. විශාල අන්ධකාරයක්. අනිවාර්යෙන් ඔබතුමන්ගේ ওই කතා බහත් එක්ක මේ මවක් අහිමි වීම කියන්නේ එක්තරා විදිහේ ඛේදවාචකයක්. ඒ නිසා තමයි මේ අම්මාගේ සුවඳ කියන කාරණාව අපි ඔබත් එක්ක බෙදා හදාගන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම්. ඊට මත්තෙන් කෙටි විරාමයක්. උත්තරීතර මාතෘත්වයක මතක මාත්‍රයා ආදරේ අම්මා. උත්තරීතර මාතෘත්වයක මතක මාත්‍රයා ආදරේ අම්මා. මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහතාගේ හිරුත් හිමපියල්ලක කියන කාව්‍ය සංග්‍රහයේ එක් කවියක් ඔබත් එක්ක බෙදා හදාගන්නට මම මේ ආකාරයෙන් සූදානම් වෙනවා. මේ කවිය අන්තර්ගත වෙලා තියෙන්නේ ගසයට නතර වුණු අම්මාගෙන් කියලා. මෙහි කවි 4ක් තිබුණට කාලය සීමිත නිසා මෙහි මේ ආකාරයෙන් රසමුසු තැන් ඔබත් එක්ක බෙදා හදාගන්න සූදානම්. පාන්දර පුතා මට කියූ විදිහට බොහෝ දුර ඇවිත් නැග පුතාගේ රථයට නතර කර පසුව නගරක ගසක් යට හුස්ම හිර වුණත් පෙන්නුවේ නෑ පිටතට. මෙහි අවසාන භාගය මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙන්නේ. අතේ තියපු රුපියල් 1000 හරි බරයි. හිතේ සවියගෙන ඉමි දැස් ගුලි කර. රතේ පදිද්දී කලපලයකින් තොර පුතේ පරිස්සම් වී ඵලයන් ගෙදර. කපිල මහත්මයා මේ අම්මාගේ ආදරය ගැන කතා බහ කරනකොට අද සමාජයේ තියෙන එක්තරා ඛේදනීය තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ආදරණීය අම්මාව මහමගට එහෙම නැත්නම් මේ වැඩිහිටි නිවාසයකට ගිහින් දාන සමාජයක් ගොඩනැගිලා තියෙනවා. ඔබතුමා ඒ කාරණාව දකින්නේ කොහොමද? ඔව් ඒක අපි අර කියනවා මේ පවුල විශාල වීම ඇතුලේ ඔය අම්මා ඊළඟට ඒ ඥාතිත් එක්ක විශාල පවුල් වල හිටපු අයනේ. හැබැයි පස්සේ කාලෙදි මේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක පවුල ඊටම කුඩා වෙනවා. කියන්නේ ස්වාමි පුරුෂයයි බිරිඳයි දරුවෝ එච්චරයි. එතකොට දැන් අර මව හෝ පියා කියන එක කිසියම් ආකාරයක අමතර බරක් බවට පත් වෙනවා. උන් රැක බලා ගැනීම, උන් වයසට යනකොට අවශ්‍ය වෙන අවශ්‍යතා සම්පූර්ණ කිරීම අපි දන්නවා. අර කීමටත් කියනවානේ කෙනෙක් වයසට යනකොට ආපහු ලදරු වියට යනවා කියලා. ඒ කියන්නේ ළමෙක් වගේ වෙනවා.
එතකොට එහෙම වුණාම ඒවා බලා ගැනීම කියන මේ කියන ඒ විශේෂිත බාහිර කාරණාත් එක්ක වැඩිහිටි නිවාස වගේ දේවල් ඇති වෙලා ඉතින් දෙමව්පියෝ ඒවට ගිහිල්ලා දාලා එහෙම වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මට පෞද්ගලිකව නම් මට එහෙම කරන්න පුළුවන් කමක් තියෙන කෙනෙක් නෙවෙයි මම අම්මා හිටියනම් තාත්තා හිටියනම් මොනම මහන්සිය දාලා හරි රැකබලා ගනි. ඉතින් නමුත් එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට දෙමව්පියෝ දරුවන් විසින් හිතනවා දෙමව්පියෝ අමතර බරක් කියලා. ඉතින් ඒක අර අපේ වගේ සංස්කෘතියක් තිබුණු රටක ඒක ටිකක් නොගැලපෙන දෙයක් හැටියට තමයි පිළිගන්නේ. හැබැයි බටහිර මේක ඒ තරම් මහ දෙයක් නෙවෙයි. ඒ වගේ රටවල් වල වැඩිහිටියන් බලා ගැනීම සඳහා වෙනම නිවාස වෙනම තැන් ස්ථාන සහ පුජ්‍යලින් යොදවලා තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට දැම්මයි කියලා සමාජයෙන් දෝෂාරෝපණයක් ඉන්නෙත් නැහැ. හැබැයි ඔයා තෝරගත්ත ඔය මස්සිඹුලගේ කවිය ගහයට නතර වූ අම්මා කියන කවිය. ඒ කවියේ අන්තිම කවියෙන් ඒ අම්මා කියන දේ බලන්නකො. අම්මා කියන්නේ පරිස්සමට ගෙදර ඵලයන් කියලා. ඒ කියන්නේ පුතා මේ අම්මව දාලා යන්නේ. ඒ කියන්නේ යාට රැක බලා ගන්න බැරි හින්දා මේ රුපියල් 1000කුත් අතට දීලා මාර්ගයයි නිතින ගහක් යට දාලා පුතා යන්න වාහනේ. ඒත් අම්මා දන්නවා දැන් මෙහෙම තමයි වෙන්න ඇත්තේ මේක කියලා. එනත් අම්මා කියන්නේ පරිස්සමෙන් ගෙදර ඵලයන් වාහනේ එලවනකොට කල්පනාවෙන් එළවපන්. ඒ තමයි නේද අම්මා. ඉතින් අම්මලා එහෙමයි. ඉතින් ඒගොල්ලෝ මොනතරම් දුෂ්ටකමක් සිද්ධ වුණත් තමන්ගේ දරුවන්ගෙන් ඒගොල්ලෝ පෙරලා වෛර කරන්න යන්නේ නැහැ. අහම්බෙන් එහෙම අම්මෙක් ඉන්න පුළුවන්. හැබැයි පොදු සාධකයක් හැටියට ගත්තොත් අපේ වගේ රටවල් වල මේ අම්මා පිළිබඳ අදහස තියෙන්නේ ඔය අදහස තමයි. කියන්නේ අම්මලා හරි සෙනෙහවන්තයි දරුවන්ට. මේ අනතුරුත් ඒ සෙනෙහවන්තකම එහෙම තියෙනවා. ඒගොල්ලෝ කොයිතරම් වැඩිමහල් වුණත් අම්මලාට තමන්ගේ දරුවෝ අර පුංචි දරුවෝම තමයි. නේද? නිවසෙන් එළියට ගියත් ගෙදර එනකන් බලාගෙන ඉන්නවා. අර කලින් ගීතය ගානවා වගේ. හවසට ගෙදර එනකන් දොරකට වෙලා බලාගෙන ඉන්නවා. නිතර හොයා බලනවා. දැන් උනත් බලන්නකෝ දැන් ඕගොල්ලෝගේ වයසේ දරුවෙකුට උනත් රාත්‍රියක් රෑ වෙනවනම් ජංගම දුරකථනයට කීතරයක් නම් කතා කරනවා තමයි. කීතරයක් නම් මැසේජස් එවනවා. ඒවල බලනවා කොහෙද පුතේ ඉන්නේ කොතනද ඉන්නේ. සමහරලාට අපි දැන් මේ නූතන තාක්ෂණයත් එක්ක අපි පාවිච්චි කරොත් එහෙම ටැක්සි සේවයක්. මම දැකලා තියෙනවා දැන් මමත් ඒක සමහරලාට මගේ දුවට කරනවා. මම කියනවා ටැක්සි එකේ යනවා නම් ටැක්සි එකේ මේක මට ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඒකට එයා එන තැන මට පේනවා. කොයි හරිද ඉන්නේ දැන් කියලා. ඉතින් එහෙම කරන්නේ එහෙම තමයි නේද දෙමව්පියෝ. ඒ අපි අපේ දුවදරුවන් සහ දෙමව්පියන් අතර විශාල සම්බන්ධතාවයක් තිබෙනවා. නමුත් මේ ආර්ථික ක්‍රමයක් එක්ක අපි ගෙනියන ජීවන අරගලයත් එක්ක ඇතැම් විට ඒක අමතර බරක් හැටියට දැනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හුඟක් අය මේ දෙමව්පියන්ගේ බර වෙන ආයතනගත දැනකට දෙන්න උත්සාහ කරනවා. මම ඒකේ ලොකුවට වරදක් දකින්නේ නැහැ. ඒක කියන්නේ මේ ක්‍රමය ඇතුලේ ඒක නොවැළැක්විය හැකි දෙයක්. හැබැයි ඒක ඇතුලේ කිසිම සෝචනීයකමකුත් තියෙනවා. ඉතින් අම්මේ තාත්තෙක් එහෙම ගිහිල්ලා කනක දානවා කියලා කියන්නේ. පව්. ගීතයක් තෝරාගෙන තිබෙනවා මිහි මණ්ඩලේ. අපි මේ ගීතය පිළිබඳ කෙටි මතක් කිරීමක් කරමු. මම මේ ගීතයටත් හරි ආසයි. කියන්නේ මම හරි ප්‍රිය කරන ගීතයක්. ඒකෙත් අර මම හුඟක් මේ භාෂාවත් එක්ක වැඩ කරන මිනිස්සෙක් ඉඳලා මම හුඟක් වෙලාට ගීත රචනය හරියට ෆලෝ කරනවා. ඉතින් මම සින්දුවක් අහුවම මම ඉස්සලාම කරන්නේ ගීත රචනය හොයාගෙන ඉස්සර රේඩියෝ එකෙන් සින්දුව අහන කාලේ මගේ පොරොද්දක් තිබුණා සින්දුවක් අහලා දෙවෙනි වතාවේ සින්දුව යනකොට සින්දුව ලියාගෙන ඊට පස්සේ පද රචනය කියවනවා. කියවලා ඒක ඇසුරු කරගෙන තමයි මම ඊළඟ දෙවෙනි තුන්වෙනි වතාවල් වල අහන්නේ. දැන් කැසට් වගේ නැවත අහන්න පුළුවන් මාධ්‍ය එනකොට ඒක අර දෙවෙනි වතාව තුන්වෙනි වතාව අහද්දී අර සාහිත්‍යයත් එක්ක බද්ධ කරගෙන තමයි අහන්නේ. ඉතින් ඒකේ වෙනම රහක් විඳීමේ හැකියාවක් තිබුණා. ඉතින් අදටත් ඒක එහෙමයි. අදටත් මම හුඟක් වෙලාවට දැන් අද නම් අපි YouTube වගේ තාක්ෂණික මේවලමක් නේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් ඒ මේවලමින් සින්දුව අහනකොට උනත් මම හුඟක් වෙලාවට මේ එකේ ලිරික්ස් වීඩියෝ එක බලනවා. එහෙම නැත්නම් ඒ සින්දුව ලියා ගන්නවා.
ලියාගෙන බලනවා. මොකද මට මම වචනත් එක්ක වැඩ කරන මිනිහෙක්ින්ද භාෂාවත් එක්ක වැඩ කරන මිනිහෙක්ින්ද මට මේ සාහිත්‍ය කොටස කියන එක ඊටාම ප්‍රබලව දැනෙන්න ඕනේ. මේ ගීතය ඇතුලේ මහාචාර්ය සුනිල් ආරරත්න මේක ලියලා තියෙන්නේ මගේ ගුරුවරේ. එතුමා මේ ලියලා තියෙන වචන ඇතුලේ ඒ අපූර්ව සාහිත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ ඒ පාවිච්චි කරන වචන සහ ඒ සංකේත ඒ රූපක වගේ දේවල් බලපුවාම අර කලින් ගීතයේ වගේම මේ ගීතය ඇතුලේ මව සහ මව් සෙනෙහස කියන එක පිළිබඳ පුදුමාකාර විදිහේ ගොඩනැගීමක් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඒ නිසා ඇත්තටම මම මේ ගීතයට කැමතියි. එහෙමනම් ඔබතුමා අද දවසේදී තෝරාගත් අවසන් ගීතය විහිඟි සූදානම් ගායනා කරන්නට. කපිල මහත්මයා මේ ඒ කවිකාර අම්මා අද හිටියනම් ඔබතුමා ගැන දකින්නට ඇයට පුළුවන්කමක් ලැබුණා නම් මොන වගේ හැඟීමක් තියෙද ඇයට? මම හිතනවා මේ එයා ගොඩක් සන්තෝෂ වෙයි කියලා. එකක් තමයි එයාගේ කවිකම මම අරගෙන ආපු එක. ඒක කියන්නේ අද ඉන්න තැනට මම අරන් ඇවිල්ලා තියෙන විදිය. ඒ කියන්නේ එයා ජීවතුන් අතර ඉද්දි මම කවියක් ලියනවාවත් දැකලා නැහැ. ඒ කාලේ මම ඉතින් ඔය 8 පන්ති 9 පන්තිදී එහෙම කවි ලියන්න වෙලා නැහැ. හැබැයි 10 පන්තියට වගේ එනකොට තමයි මම කවි ලියන්න එකට ටිකක් හුරු වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒ නිසා ඒක එයා නොදැක්ක දෙයක්. හැබැයි මට හිතෙනවා දැන් කවියට බොහොම ආදරය කරපු ලියුව කෙනෙක් නිසා අද මම කවි ලියනවා කියලා දැනගත්තා නම් ඉතින් ගොඩක් සතුටු වෙයි. එකක් තමයි ඇගේ උරුමය මම ඉස්සරහට අරන් ආවා කියලා. මොකද අපේ අක්කා නිතර කියන දෙයක් තමයි අම්මගෙන් ආපු උරුමේ ඉස්සරහට අරන් ගිය ඔයා කියන එක. ඉතින් අර ඒ නිසා එයාටත් එහෙම ලොකු සතුටක් දෙන්නේ කියලා හිතෙනවා. අනිත් එක තමයි අපි 4 දෙනා අද ඉන්න තැන බලපුවාම.
ඉතින් අපි 4 දෙනාම රජයේ සේවකීන් හැටියට වැඩ කරලා තියෙනවා. මම නම් පුජ්‍යලික අංශෙත් වැඩ කරලා තියෙනවා. සහ අපි සමාජයේ යම් යම් අංශවලින් ඉස්සරහට ආපු අය. ඉතින් එහෙම දකින්න යාට හිතන යාට ලොකු සන්තෝෂයක් ඇති වෙයි. මගේ අක්කා මහ බැංකුවේ විධායක අධ්‍යක්ෂකවරියක් හැටියට වැඩ කරේ. මල්ලිලා දෙන්නම ගුරුවරු. ඉතින් ඒ නිසා මේ එයාට හිටියානම් ඉතින් අද විශේෂයෙන් ලොකු සතුටක් තියේවි. ඉතින් ඒ සතුට වෙනුවෙන් මගේ දායකත්වයේ ප්‍රතිශතය වැඩි වේවි. මොකද මම එයාගෙන ආපු අර කලාව සාහිත්‍ය පැත්තට නැඹුරු වුණානේ ගොඩක්. ඒ නිසා එයා ඉතින් ගොඩක් සතුටු වෙවි කියලා හිතෙනවා මට. එසේමනම් ඔබතුමන්ගේ ආදරේ අම්මා පිළිබඳ අපි කතා බහ කරා. අම්මාගේ ආදරය සහ අම්මාගේ කැපකිරීම ඇයට තිබුණු මේ සුවිශේෂී ශක්තිය ඔබතුමා නගා කරගත්තා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව අවසන් වශයෙන් කෙටි ආදරේ අම්මා වැඩසටහන පිළිබඳව මතක් කිරීමක් කරමු. නෑ ඇත්තටම මම මේ හුඟක් ටෙලිවිෂන් වැඩසටහන් එක පැත්තකින් කරපු කෙනෙක් මම. අනෙක් පැත්තෙන් ටෙලිවිෂන් වැඩසටහන් වල පෙනී සිටි කෙනෙක්. ඉතින් මේ වගේ අලුත් ආකෘතීන් අලුත් අනුභූතීන් ඇසුරු කරගෙන ටෙලිවිෂන් වැඩසටහන් කරන එක පිළිබඳව මට ලොකු ප්‍රසාදයක් තියෙනවා. ඉතින් මේක ඒ වගේ වැඩසටහනක්. කියන්නේ මව පිළිබඳව දරුවන්ගෙන් අහන එක. ඒක වෙන හැඩයක්. ඉතින් මේක ඇතුලේ ඉතින් සමාජයට අපි කාන්දු කරන අවසාන ප්‍රතිඵලය මොකක්ද කියන එක බලන්න එපා. අපි ටෙලිවිෂන් හෝ රේඩියෝ හෝ පත්‍ර මොන ජනමාධ්‍යකින් කරා අපි මොනවද අවසාන වශයෙන් සමාජයට දෙන්නේ කියන්නේ. මේක ඇතුලේ මේ මව්පිය දූදරු සම්බන්ධතාව පිළිබඳව අලුත් પરම්පරාවට යලි හිතා බලන්න. ඒවා මේ પરම්පරාව දකින්න විදිහ ගැන අදහසක් sannivedanaya වේවි. මේක මම හිතනවා හොඳ වැඩසටහනක්, හොඳ වැඩසටහන් ආකෘතියක්. ස්තුතිවන්ත වෙනවා ITV එකට. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. ප්‍රවීණ ලේඛක කපිල එම් ගමගේ මහතාට ආයුෂ බොහෝ වේවායි කියලා සමුදෙනවා. බොහොම ස්තුතියි. තවත් දවසක ඔබ දන්න හඳුනන ආදරණීය අම්මා කෙනෙකුගේ ජීවිත කතාව ඔබත් එක්ක බෙදා හදාගන්න සූදානම්. ඒ බලාපොරොත්තුවත් සමගින් අදට සම්ප ගන්න ඔබට ආයුෂ බොහෝ වේවා.